සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 වරහන් 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියලා මේ වෙදි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලා සියලුම දෙනාම. ඉතින් නංගිලා මල්ලිලා මේ වීඩියෝ එක අද කරන්නේ ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන දිනේ ගැන කතා කරන්න නෙවෙයි. මොකද ඔයාලා මේ වෙදි හැම කෙනෙක්ම වගේ දන්නවා ඔයාලගේ ප්‍රතිඵල ජූනි මාස මැද සතියේ වෙනකොට නිකුත් කරනවා කියලා රජයෙන් නිවේදනය කරලා තියෙනවා. ඉතින් ඒක ගැන අපිට ආයෙ කතා කරන්න දෙයක් නැහැ. අද මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ ඔයාලගේ කඩයිම් ලකුණු ගැන ඔයාලට පොඩි අවබෝධයක් දෙන්න. මොකද මගෙන් බහුතරයක් දෙනා අහලා තිනවා මැසේජ් දාලා අයියේ මේ පාර දිට්ටා සුලි කුණාටුවත් එක කඩේයිම් ලකුණු අඩු කරලා ඇතිද? ඒ කියන්නේ මේ පාර S එක ටිකක් අඩුවෙන් බලයිද, B එක අඩුවෙන් බලයිද, C එක අඩුවෙන් බලයිද, A එක අඩුවෙන් බලයිද? ඔන්න ඔය වගේ එක එක දේවල් මගෙන් අහලා තිනවා. ඒවට උත්තරයක් දෙන්න තමයි නංගිලා මල්ලා මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලාම වීඩියෝ එක බලන්න set වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. දැන් අපි කතා කරමු කඩයිම් ලකුණු ගැන. නංගිලා මල්ලා මෙහෙමයි. ඔයාලා හැම කෙනෙක්ම වගේ දන්නවා 75න් A එක, 65න් B එක, 55න් C එක, ඒ වගේම S එක දෙන්නේ ලකුණු 35න්. ඔන්න ඔය ටික ඔයාලා හැම කෙනෙක්ම වගේ මේ වේදි දන්නවා. ඒකට සාමාන්‍යයෙන් ඕක තමයි ඔයාලගේ කඩයිම් ලකුණු වෙන්නේ. දැන් දිට්ටා සුලි කුණාටුව හේතුවෙන් ওই කඩේම් ලකුණු යම් යම් වෙනස් කිරීම පොඩියට කරાવી ලොකුවට කරන්නේ මොකද කිහිප දෙනෙක් මගෙන් අහලා දෙනවා අයියේ මේ පාර මැත්ස් වල S එක ලකුණු 25න් දෙනවද කියලා. ඇත්තටම නංගිලා මල්ලා එහෙම 25න් නම් බලන්නේ නැහැ ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් අඩුම 30න් වගේ වෙලොත් 25න් නම් බලනවා බොහොම කලාතුරකින් තමයි එහෙම කරන්නේ. ඇත්තටම කිව්වොත් නංගිලා මල්ලා ඔක තීරණය වෙන්නේ ඔයාලගේ පේපර්ස් අනුව. මම බලපු විදිහට නම් මේ පාර ඔයාලගේ පේපර්ස් ගොඩක් ලොකු අමාරුවක් නැහැ. ඒ වගේම ගොඩක්ම ලේසිත් නැහැ. සාමාන්‍ය මධ්‍යස්ථ මට්ටමකින් ඔයාලගේ පේපර්ස් තිබුණා. ඒතකොට දැන් ඔයාලගේ පේපර්ස් වලට එක එක්කෙනා උත්තර ලියන ආකාරය අනුව තමයි ඔය කඩේම් ලකුණ තීරණය වෙන්නේ. ඔයාලා හිතන්නකො මෙහෙම ඔයාලගේ ළමයි ගොඩක් අඩුවෙන් තමයි මැත්ස් වලට ලකුණු අරන් තින්නේ. ඒ කියන්නේ මැත්ස් පේපර් එක ටිකක් හැමෝටම වගේ අමාරු නිසා හැමෝම ලකුණු අඩුවෙන් අරන් තිනවා. අන්න ඒ විදිහට ලකුණු අරන් තිබ්බොත් ඔයාලගේ කඩයිම් ලකුණ ටිකක් පල්ලෙහාට එනවා. මං හිතනවා ඒක හැමෝටම තේරෙන්නේ නැති කියලා. ඒ වගේම නංගිලා මල්ල තව දෙයක් තමයි ඔයාලගේ කඩයිම් ලකුණු. සාමාන්‍ය පෙළ කඩයිම් ලකුණු සාමාන්‍යයෙන් එළියට දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පාර කීයෙන්ද බැලුවේ? ඒක කීයෙන්ද බැලුවේ? B එක කීයෙන්ද බැලුවේ? ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් එළියට දෙන්නේ නැහැ. ප්‍රතිඵල නිකුත් වුණත් ඒ වගේ දේවල් එළියට දෙන්නේ නැහැ නංගිලා මල්ලා. හැබැයි මම දැක්කා මේ දවස් ටිකේ YouTube එකේ පවා වීඩියෝ කිහිපයක් ෂෙයා වෙනවා. මෙන්න මේ ගණන් වලින් A එක බැලුවා, මේ ගණන් වලින් B එක බැලුවා කියලා. ඒ වගේ දේවල් කොහොම ෂෙයා කරනවද කියලා මම නම් දන්නේ නැහැ නංගිලා මල්ල. හැබැයි මම දන්න විදිහට නම් එහෙම සාමාන්‍ය පෙළ කඩයිම් ලකුණු එළියට නිකුත් කරන්නේ නැහැ. උසස් පෙළ නම් එළියට දෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ එහෙම එළියට දෙන්නේ නැහැ. ඒතකොට නංගිලා මල්ල මේ පාර දිට්ටා සුලි කුණාටුවත් එක්ක සහ ඔයාලගේ ළමයි පේපර්ස් වලට උත්තර ලියලා තියෙන විදියත් එක්ක ඔයාලගේ කඩයිම් ලකුණු මේ පාර අනිවාර්යෙන් තීරණය වෙනවා. විශේෂයෙන් දිට්ටා සුලි කුණාටුව. එතකොට ඔයාලගේ කඩයිම් ලකුණු මේ පාරේදී ලොකු වෙනසක් වෙන්නේ නැති සාමාන්‍යයෙන් ගණන් වල S එක ලකුණු 30න් 31න් වගේ බලාවි. ඒ වගේම අනිත් විෂයන් වලත් ඒ හා සමානව යයි. මං හිතනවා ගොඩක් දුරට 35න් S එක දෙන එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් රිසල්ට් ටිකත් කිසිම වෙනසක් නොකර සාමාන්‍ය පොඩි එහා මෙහා වීමකින් ඔයාලගේ ප්‍රතිඵල බලයි. මොකද මේ පාර පේපර්ස් ලොකුවට අමාරු නෑ නංගිලා මලිලා. ඒ වගේම ගොඩක්ම ලේසිත් නෑ. සාමාන්‍ය මධ්‍යස්ථ මට්ටමකින් තියෙන නිසා ඒ කඩයිම් ලකුණු ටිකම ඔයාලට මේ පාර දෙයි කියලා හිතනවා පොඩි වෙනස්කම් ටිකක් කරලා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ මැසේජ් දාලා අහපු ප්‍රශ්නෙට මේ වීඩියෝ එකෙන් උත්තරේ ලැබෙන්නේ නැති කියලා. මොකද සාමාන්‍ය පෙළ කඩයිම් ලකුණු නංගිලා මලිලා කොයි අවුරුද්දකවත් කීයෙන්ද බැලුවේ කියලා නම් එළියට දෙන්නේ නැහැ. ඒක මම ඔයාලට කෙලින්ම කියනනම් එහෙම කීයෙන්ද බැලුවේ කියලා ඊට දෙන්න ඕනනම් ඔයාලට දාලා අදහසක් ගන්න. ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න. WhatsApp group එකට join වුණාන් පස්සේ pin කරලා message එකක් තියෙනවා ඒකේ. ඒ pin කරපු message එකේ දාලා අදහසක් ගන්න මම ඔයාලට කඩයිම් ලකුණු කීපයක් දාලා තිනවා. ඒකෙන් ඔයාලට දාලා අදහසක් ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා අහපු ප්‍රශ්නෙට මේකෙන් උත්තරේ ලැබෙන්නේ නැති කියලා. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. අපි ඉස්සරහට බලමු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කවදා වගේ නිකුත් වේවිද කියලා. දැනට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම ඔයාලා හැමෝටම A9 ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.